යාළුවනේ, ඔයාලත් හැමදාම කඩෙන් ගන්න රසායනික ද්‍රව්‍ය ගොඩක් තියෙන ෂැම්පූ වර්ග පාවිච්චි කරලා ඇති වෙලා දින්නේ. එහෙනම් අද මම ඔයාලට පෙන්නන්නේ මම මාස ගණනාවක් තිස්සේ මහන්සි වෙලා අත්හදා බලලා සාර්ථක වුණ මගේම ස්වභාවික ඖෂධීය ෂැම්පූ එක හදාගන්න විදිහයි. මේක විශේෂයෙන්ම හිස කෙස් යන එක නවත්තන්න වගේම වියලි කාලගුණෙන් කෙස් කලබ ආරක්ෂා කරගන්න ගොඩක් උදව් වෙනවා. මේකට ඕන කරන දේවල් හොයාගන්න එකත් හරිම ලේසි. ඔයාලට මේ ඖෂධ ටික ඕනෑම සිංහල බෙහෙත් බඩු කඩේකින්, සුපර් මාකට් එකකින් හෝ දරාස් හරහා පහසුවෙන්ම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. අපි මේක හදන්නේ මෙහෙමයි. මුලින්ම භාජනයක් අරගෙන ඒකට උළුහාල්, කළුදුරු, වියලි රෝස්මරි, කරපිංචා ටිකක් දාගන්න. ඊට පස්සේ ස්වභාවිකවම පෙනෙන්න රීටා, අරලු සහ සික්කායි එකතු කරනවා. ඒ වගේම කෙස් කලඹේ පෝෂණයට කීකිරින්දිය සහ ලුණු විලත් මම මෙතනදී පාවිච්චි කළා. දැන් මේකට වතුරයි, ජොජෝබා ටෙල් ස්වල්පයකුයි, වදමල් ටිකකුයි එකතු කරලා මුළු රැයක් පුරාම පෙඟෙන්න තියන්න ඕනේ. ඇයි අපි එහෙම කරන්නේ? එතකොට තමයි මේ ඔක්කොම ඖෂධවල තියෙන විටමින් සහ සාරය හොඳින්ම වතුරට උරාගන්නේ. ඊළඟ දවසේ උදේට මේ මිශ්‍රණයට හණ ඇට, ෆ්ලැක්ස් සීඩ්ස් එකතු කරලා විනාඩි 20ක් විතර මද ගින්නේ හොඳින් තම්බා ගන්න. මිශ්‍රණය පොඩ්ඩක් ජෙල් එකක් වගේ උකු වෙනකම් තම්බන්න මතක තියාගන්න. ඊට පස්සේ මේක හොඳින් නිවුනාම පිරිසිදු රෙදි කඩකින් පැරාගෙන ඒ සාරය විතරක් වෙන් කරගන්න. අවසාන පියවර විදිහට ඔයාලා කැමති බේස් ෂැම්පූ එකක් නැත්නම් බේබි ෂැම්පූ එකක් මේකට එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න. පාවිච්චි කරන අයට පුංචි මතක් කිරීමක්, මේකේ රීටා අඩංගු නිසා ඇස්වල ගෑවුනොත් පොඩ්ඩක් දැවිල්ල ගන්න පුරුවන්. ඒ නිසා පරිස්සමෙන් පාවිච්චි කරන්න. සතියකට දෙපාරක් විතර මේක පාවිච්චි කළොත් ඔයාලටම පුළුවන් හිසකෙස් වල වෙනස බලා ගන්න. ඔයාලත් මේක හදලා බලලා කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.